උඹ තව එක වචනයක් හරි කිව්වොත් එහෙම මං අර රෙදි බෝලේ වත්තේ රෙදි අපුල්ලනවා වගේ තෝ මෙතන අපුල්ලනවා දැනගනි. කොල්ලා ඉදින් දක්ෂයනේ. ඔය ගියත් ඕනම කෙනෙක්ගේ හිත දිනාගෙන වැඩ කරගෙන කොල්ල දාන්න. පින තමයි ඉතින්. මේ රෙදි මොලවත්තේ සයාගේ ගමයි තාත්තනේ. කොහොමද මේ අසුම් තාත්තේ ගත්තනේ? නෑ සර්. නෑ ඒක හොඳයි. මොකද මේ ඉස්කෝලේට එන්නේ ඊටාම වැදගත් පවුල් වල ළමයි. නෑ මගේ මේ සර් අපි මට තේරෙනවා පහුවෙලා හරි මේ ගත්ත තීරණේ තාමත් හොඳයි. අනිත් එක මේ මොකටද මේ වත්තේ ළමයින්ට මොකටද මේ කොල්ලොන්ට මේ වැදගත් ඉස්කෝලේ මොකටද මේ ඔය නිකන් පිපක ටිකක් ගහගෙන මේ කාර් එකක වාහනයක කෑල්ලක් ගලවගෙන ඔය අකාරු ගණන් කරලා ඉන්නේ. මේ ගුරෝ උඹ තව එක වචනයක් හරි කිව්වොත් එහෙම මං අර රෙදි බෝලේ වත්තේ රෙදි අපුල්ලනවා වගේ තෝ මෙතන අපුල්ලනවා දැනගනි. වැදගත්කම් කතා කරන්න උඹ අපිත් එක්ක උඹට වැදගත්කමක් තියනවද කියපන්කෝ. නොයට ගහගහ ඉන්න මිනිහා එනවා මෙතන. අර නගරාධිපතියත් එක්ක එකතු වෙලා කරන වැඩ අපි දන්නේ නැහැ කියලා හිතන් ඉන්නෙමු. ඔබතුමිය මටද මේක කතා කරන්නේ? ඔබතුමිය දන්නවද මම මේ ඉස්කෝලේ ඉතාමත්ම වැදගත් පින්වන්ත වැදගත් අනේ උඹේ වැදගත්කම මගේ කොල්ල එක දවසක් හරි උඹෙන් ඉගෙනගෙන තියෙන හින්දා අතාරිනවා නැත්නම් මම උඹේ හොක්කේ ඉඳන් සෙමාරිය දැනගනි. යකෝ මේ ගෑණිය අර බැල්ලේ ගෑණියෙක් වගේ නේ කෑ ගහන්නේ. ඈ? දැන් මේ අසීමත හදේ ගත්තා නම් මේ මෙතන මග බැවිලා යනෝයි. කොහෙ යන්නද? අතාරිනවා. ඇයි උඹේ තාත්තගේ ඉස්කෝලේද මේක? අපි ආවේ කොල්ලව අස් කරගන්න නෙමෙයි කොල්ලව ඉස්කෝලේට දාන්න. තව උඹේ වචනයක් හරි කිව්වොත් එහෙම උඹේ දත්යන්දි දෙකම ගලවනවා දැනගනි. එක දත ගන්න ගලවන්න එක දත ගන්න. අනේ දෙයනේ වසන්ත මං අත මගේ කුඩේ ගෙනාවේ නෑනේ මිනිස්සු. දැන් දෙන්න බැරි විතර කුඩ පාරාද දෙන්නේ. දැනගනි උඹ මෙන්න මෙහෙර.